guys, welcome back to my YouTube channel. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද stone bricks හදන්නේ කියලා. මම ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ electric furniture. අපි බලමු කොහොමද stone bricks හදන්නේ කියලා. අපි ඉලෙක්ට්‍රික් ෆර්නිචර්ස් ගත්තා. ඔයාලා දන්නවා ඇති මෙන්න මේ ඉලෙක්ට්‍රික් ෆර්නිචර් එකේ වාසිය. මොකද ඉලෙක්ට්‍රික් ෆර්නිචර් එක ගොඩක්ම ස්පීඩ්. ඒ වගේම අපිට සාවාදයක් තියෙනවා. දැන් මේ ගේම් එකේදී අපි හදන මේ ෆැක්ටරි එකේ පොලියුෂන් එක වැඩි වුණොත් එහෙම සත්වයිල අපිට ඇටැක් කරනවානේ. එතකොට අපිට නෝමල් මෙන්න මේ normal में steel furnace stone furnace පාවිච්චි කරනකොට electric furnace වාසි ඒ වගේ එන pollution එක ගොඩක් අඩුයි. හරි. දැන් අපි මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා. අපි මේක හදන්නේ මෙහෙමයි. අපිට මේ stone bricks හදන්න stone ඕන වෙනවා. ඒ වගේම මේ වගේ ෆර්නිචර් එකක් ඔයාලට යොදා ගන්න පුළුවන්. ඔයාලට ඕන ෆර්නිචර් එකක් යොදා ගන්න පුළුවන්. ඔයාලට මම පාවිච්චි කරන්නේ මේ ෆර්නිචර් එක. මොකද මේකේ පොලියුෂන් එක වගේම ස්පීඩ් එකත් වැඩි. ඔයාලට මේ විදියට මේ ටික එහෙම දාගන්න පුළුවන්. ඊටසේ ඔයාලට මෙහෙම stone electric furnace ටික මෙහෙම දාන්න තියෙන මේක හරි දේශි වැඩක්. ඔයාලට පවර් එක දුන්නාම ලේසියෙන්ම මේවා හැදෙනවා. අපි මේවා එකතු කරගන්න මේ වගේ ස්කර්ට්ලා
ඔයාලට මෙහෙම හැම එකටම පව එක දෙන්න පුළුවන්. එසේ මෙම හරි ලේසියෙන්ම ඔයාලට මේ වගේ බ්‍රික්ස් ස්ටෝන් බ්‍රික්ස් හදාගන්න පුළුවන්. අදට මගේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලත් මේ ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රික් ෆර්න් එකෙන් ෆර්න් එක හොඳයිද නරකයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඒකේ ස්පීඩ් එක හොඳද, ඒකේ පොලියුෂන් එක අඩුද කියලා කමෙන්ට් එකක් දාන්න. හරි බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.